සමන්ත භද්‍ර සන්මන්ත්‍ර භද්‍ර නොහොත් සංදීප මූ රැයට සංදීප රාත්‍රී සමාජ ශාලාවලට ගණිකාව බලන්න යනකොට සංදීප පන්සලට පිළිදුවේ සිරිදම්ම ගෑනිත් එක්ක läගලා චලක්සා නිම්සරණ කියන දුව ලැබුණට පස්සේ මේ දුව නම මේ දුවගේ නම චලක්සා නිම්සරණි හරිනේ මේ ශ්‍රීලාල් ප්‍රියන්ත මහත්තයා හොද මාධ්‍යවේදියෙක් චලක්සා නිම්සරණි මේ සියලු විස්තර ලියලා තියෙනවා එතුමා මුන්ට අභියෝගයක් වුණා ශ්‍රීලාල් ප්‍රියන්ත ඊතරේ YouTube channel එක නාමල් රාජපක්ෂ කියන පාහරයා බල්ලා රිපෝට් ගහලා එක විනාශ කළා දැන් එතුමාගේ නාලිකාව B3 ස්ටුඩියෝ තමයි එතුමා YouTube නාලිකාව ගිහිල්ලා subscribe කරන්න හොඳ මිනිස්සෙක් හොඳ මහත්මයෙක් නියම මාධ්‍යවේදියෙක් මේ හොරුන්ට එරෙහිව සටන් කරපු මිනිහෙක් ජීවිතය 99 බේරිච්ච මිනිස්සෙක් ඒ මිනිස්සයාට මේකේ ගෞරවය යන්න ඕනේ එයා තමයි මේ ලිපි ලියන්නේ ආට සාක්ෂි සහිතවම මුන්ගේ හොර තොරතුරු වෙනවා මේ සමන්ත භද්‍ර රාජපක්ෂලාගේ ගූත් කණේකේ මු හාමුදුරුවරු නෙමෙයි මේ බුදු සාසනේ ගොඩක් හාමුදුරුවරු නෑ ඉන්නේ එක කාලකන්නින්ට කත් අදිනෙව් අපි මේ ජනාධිපති අනුර කුමාර දිසානායකට කත් අදිනව නෙමෙයි අපිට පේනවා මේ රටට වෙන නායකයෙක් නෑ ඒ නිසා තමයි අපි හොඳට හොයලා බලලා හිතලා මතලා මේ ජාතික ජනබලවේගයට උදව් කරන්නේ නූල් පොටක දෙයක්වත් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි කිසිම පුද්ගලික අරමුණක් නැතුව අපි මේ රටේ මිනිස්සු ගැන හිතන්නේ රාජාංගනේ හාමුදුරු මහනුවරේ දේශපාලනය කරන්නේ නෙමෙයි මගේ සසර ගමන කෙටි කරගන්න හැබැයි මම කොහොමද නිවන් දකින්නේ මේ රටේ මිනිස්සු දුක් විඳිනකොට මේ රටේම මිනිස්සු අපායක ඉන්නේ ඒ අපාය ඇති කරලා තියෙන මිහිපිට දකින්න අපාය බුදුරජාණන් වහන්සේ දේවදූත සූත්‍රයේදී පෙන්වලා දීලා තියෙන අපාය නෙමෙයි යදුන් 15000ක් යටින් 15000ක් යටින් තියෙන නිරයන් නෙමෙයි සංජීවය සංඝාතේ කාල සූත්‍රය තාපය ප්‍රතාපය රෞරවය මහා රෞරවය අවීචිය මේ අටමහා නිරයන් අර වටේට තියෙන උසදාපායන් ඒව නෙමෙයි මේ මිනිස්සු මේ ජීවත් වෙලා ඉන්න මේ මනුස්ස ලෝකේ අපාය නිර්මාණය කරන දේශපාලු. ඒ දේශපාලුවන්ට මේ අපාය නිර්මාණය කරන්න උදව් කරපෙවුන් තමයි දේශපාලකයන්ට දේශපාලක තනියම මේ අපාය නිර්මාණය කළේ නැහැ. මේ මනුස්ස ලෝකේ මිනිසුන්ගේ අපාය හැදුවේ දේශපාලකයා සහ පූජකයා. අන්නේ අපායේ ඉන්න අපායක් හදපු එකේ මුන් බුදුවරු විදිහට තමයි පෙනී හිටින්නේ. ඇත්තට මුන් තමයි නියම කාලකන්ණි. හරි? මුන්ටත් වඩා යම රජා හොඳයි. යම රජුන්ට පොඩ්ඩක් හරි අනුකම්පාවක් තියෙනවා. මිනිහ වද දීලා මුන්ට එහෙම වද දීලා මේ කිසිම අනුකම්පාවක් නැහැ. මේ සමන්ත භද්‍රලට. මුන් අපායටත් යම රජුන්ට වඩා අපායුන් හපංගේ උන් තමයි මේ සමන්ත භද්‍රලා. මේ කාලකන්ණි හැටි කරේ මේ රටෙන් තුරන් කරන තුරු අපි මේ සටන අතහරින්නේ නැහැ. ඔහොසත් රටක් ලක්ෂණ ජීවිතයක් උදා කරන දෙක්. අනුර කුමාරට බැරි නම් වෙන මොකෙක් හරි කමන්නේ ඇවිල්ලා. මුන්ට නම් දෙන්නේ නැහැ. වෙන මොකෙක් හරි එකෙක් ඇවිල්ලා මේ රටේ මිනිසුන්ට සුන්දර ලෝකයක් හදනකම් අපි ෆයිට් කරනවා. හදනෝ නම් ඔහොසත් රට ලක්ෂණ ජීවිතය හදන්න තියෙන්නේ අනුර කුමාර සහ උගේ කණ්ඩායමට පමණයි. නිසා අපි උපරිම සපෝට් එක දෙනවා මේ ජනාධිපතිතුමාට මේ ආණ්ඩුවට. ඒ දෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සු වෙන්නේ. සා සමන්ත භද්‍ර නැත්තම් සංදීප. මුගේ නම රැයට සංදීප. හරි? මුගේ ගෑණිගේ නමත් මේකේ සඳහන් කරලා තියෙනවා මේ ලියුමේ නිරංජලා සාමලි ග්‍රෝසස්. නිරංජලා සාමලි ග්‍රෝසස්. මු මරු පොර කියන්නේ. මු මේ උමන්දාවට එනේ උන්ට මම හිතන ගෑනු 4-5 දෙනෙක් සෙට් කරගෙන උන් ඔක්කොටම වැඩේ දීලා ළමයි හදනවා. නියම පොර කියන්නේ ඌම බබා හම්බෙන්න එනකොට එන්න කියලා මරු නියම බුදුහාමුදුරුවෝ. හරි? ළමයි හම්බෙන්න එන්න කියලා මූම පිරිත් කියනවා. අඟුලිමාල පිරිත. පරිත්තංයම් බලන් තස නිසින් නට්ටාන දේවන මුගේ අම්මගේ රටක් මේක. ඈ උදකම්ප විනාශයේදී සබ්බ මේව පරිස්සම් සොතිනාග බුට්ටාන යංච සාරී සංඝය උන්ට කියලා බබ්බු හදාගන්නේ උත් එකයි. උන්ට පිරිත් කියන මුත් එකයි. හරි? මෙවැනි පාදට සක්කිලි බල්ලන්ගේ මුරව අරහත් බුදුහාමුදුරුවෝ. හරි? මොයන බුදුහාමුදුරුවෝ හැටි තමයි වෙහි හිටින්නේ. සමන්ත භද්‍ර මුනීන්ද්‍රයන් වහන්සේ. අරගෙන නිල් කටර ඩුම් වලින් උපන් මුනීන්ද්‍ර යානෙනි. අර මොකද ගෝතේ කියන සින්දු කියන්නේ? ඇත්තට මුන් දුටු දෙන ගහලා එලවන්න ඕන. මුන්ටම හැරගෙන මල් ගවුමා. හරි? මම දැක්ක දැන් මූට කතර වටෙන් ගහනකොට අර ඉරාජා රිංගලා මූ බේර ගන්න. හරිද? ඉරාජා රිංගලා මූ බේර ගන්න. මුන්ට මයිලක් මුගේ අයිලකට මයිලකට අත තියන්න බෑ. මූ සේරම අල්ලලා තියෙන්නේ. හරි? දැන් මූ කියනවානේ මුගේ නඩුවේ මූ නිදහස් වුණා කියලා. මුගේ නඩුවේ මූ නිදහස් වෙන්නේ තේද? ගරු අධිකරණයේ මහේස්ත්‍රාත්තුමා සියල්ල දන්නවනේ. මහේස්ත්‍රාත්තුමා සියල්ල දන්නවා කියන්නේ මොනවාද? මේක සම්පූර්ණයෙන්ම අධිකරණය යුතුයකම කරනවා. හරිද? එතකොට මේ තොරතුරු ලබා දෙන්නේ කවුද? පොලිසිය. රාජපක්ෂ පොලිසිය. CID. රාජපක්ෂ CID. කාටද සාධාරණයක් වෙන්නේ? අඩුකාරතුමා මුන් දෙන තොරතුරු වලට අනුවනේ විනිශ්චය දෙන්නේ. නැතු මහේස්ත්‍රාත්වරු ගිහිල්ලා මේ තොරතුරු හොයන්නේ නැහනේ. දැන් මට නඩුවක් යනවා. මේ CID කාර්යෝ කියන ඒවා අහලා තමයි මට තීන්දුව දෙන්නේ. නැතු මේ මහේස්ත්‍රාත් දෙන්නේ නැහැ ගමක් ගානේ. හරිද? දැන් මූ කියනවා මේ මම දැන් නිර්දෝෂයි අරකයි මේකයි කියලා ඔක්කොම සල්ලි වලට යට ගහගෙන. හරිද? ඒ නිසා සමන්ත භද්‍ර උඹ සිවුරෙන් යනකම් උඹට ගහනවා. හරි? උඹලා මාව හිරේ දැම්ම උඹලා හැම එකම එකතු වෙලා. මම නොදන්නව නෙමෙයි උඹත් හවුල් එකකට. හරිද?
අපි උඹ එළවනකම් උඹ මේ සාසනෙ යනකම් උඹට ගහනවා අන්නේ හොඳට මතක තියාගන්න සමන්තපත්‍ර.